ඉතින් බොයිස් අපි බලමු මචං අපේ ප්‍රොක්සි account එකෙන් මචං අලුත් ස්කයි වීන් එකට ස්පින් එකක් දීලා අපි බලමු කොහොමද මේක ස්පින් වෙන්නේ කියලා. ඇත්තටම මේ ඩයමන්ඩ් යූස් කරන්න පුළුවන්ද කියලා. අඩෝ සිරාවට මචං ඔන්න ඉතින් ලංකාවේ පළවෙනි වතාවට ඩයමන්ඩ් යූස් කරන්න පුළුවන් ප්‍රොක්සි account එකක් ගෙනල්ලා තියෙනවා. අනිවාර්යෙන් වීඩියෝ එක ඉවර වෙනකම බලපල්ලා. ඉතින් උඹලත් හරියටම බලලා මේක හදාගනින්න. Aparece pra ela. Aparece pra ela. Aparece pra ela. Vem com o bumbum. හෙලෝ මගේ උන් සෙට් එක මචං ඉතින් ඔන්න උඹලා පුනා බලා හිටපු වීඩියෝ එක ඔන්න ගෙනල්ලා තියෙනවා ඉතින් ඩයමන්ඩ් පාවිච්චි කරන්න පුළුවන් ප්‍රොක්සි account එකක් ඉතින් හරියටම හදාගන්නේ කොහොමද? ඉතින් මචං මේ ඩයමන්ඩ් වලින් ඕගොල්ලන්ට පුළුවන් ඉවෙන්ට් ස්පින් කරන්න සහ ඕගොල්ලන්ගේ YouTube channel එකක් තියෙනවා මචං ඉවෙන්ට් ස්පින් කරලා ස්පින් මේ වීඩියෝස් දාන්නත් පුළුවන්. හරිද? ඉතින් පට්ටම chance එකක් තියෙනවා ඉතින් මේ ප්‍රොක්සි account එකේ අනිවාර්යෙන් වීඩියෝ එක ඉවර වෙනකම් බලපල්ලා මේක හරියටම හදාගන්නේ කොහොමද කියලා. ඉතින් අපේ කොල්ලෝ කෙල්ලෝ සෙට් එක ඉතින් උඹලට තව පුංචි වඩා පෙන්නන්න තියෙනවා මචං. හරිද? මේක ඩයමන්ඩ්ම විතරක් නෙමෙයි යූස් කරන්න පුළුවන් ඉතින් බොයිස් අපි යම් බලන්න ස්ටෝ එකේ අඩෝ සිරාවටම වෙන්න සකුරා ඉන්නවා මචං ගෝල්ඩ් වලට ගන්න. ඉතින් ඔන්න ඔය විදිහට මචං ඔයාලට ගෝල්ඩන් සකුරා සා මචං ඔරිජිනල් සකුරා ඉතින් හැමදේම මචං ගෝල්ඩ් වලට ගන්නත් පුළුවන් මෙන්න මේ විදිහට. ඉතින් ඔය මං ගන්නවා වගේම මචං ඉතින් ඉමෝට් අරවද මෙවද ඔක්කොම ගෝල්ඩ් වලට තියෙනවා මේක ස්ටෝ එකේ. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් බොයිස්. ඉතින් වීඩියෝස් එම හදා ගන්න මචං පට්ටම ආයි සුපිරිම ප්‍රොක්සි account එකක් මේක. අනිවාර්යෙන් මචං පල්ලෙහා තියෙනවා මචං ගිනි ගින්දර වෙන්න. දැම්මම යන්න කියලා subscribe පාරක් දාගන්න මචං. ඉතින් ඔය තාම ඉතින් subscribe කරලා නැහැ නේ බං. ඉතින් ඔන්න මචං ඔන්න 1යි 2යි 3යි ඔන්න subscribe කරා. ඉතින් ආදරේ මචං ඔන්න ඔය විදිහට subscribe කරපුවා යාන මචං. ඉතින් එකෙන්ම පේනවා ඉතින් මචං සකුරා සහ YT කලිසමක් තියෙනවා මචං මෙන්න මේක. හරිද? මේ පේනවනේ ඉතින් YT කලිසමත් ඔන්න මම exchange කරගත්තා. ඉතින් අනිවාර්යෙන් වීඩියෝ එක ඉවර වෙනකම් බලපල්ලා. අනිවාර්යෙන් YouTube channel subscribe කරපුවා වීඩියෝ එක like එකක් දාහලා. ඉතින් අපි 40000 යන්න මචං support එකක් දෙන්න. හෝ 40000 නෙමෙයි 50000. හරිද? ඉතින් 50000 යන්න support එකක් දෙන්න. ඉතින් එහෙනම් කොල්ලෝ අපි යන් අද වීඩියෝ එකට. හරි boys මම පළවෙනි pin comment එකේ මචං උඩම link එකක් pin කරලා ඇති මචං. මේ විදිහට screenshot එකක් ඔයගොල්ලන්ට දාලා පෙන්නනම් ඒ link එක ඔබ ගමන් ඔයාලා මෙන්න මේ වගේ තැනකට යනවා. ඉතින් Terra box එකෙන් තමයි මේක download කරගන්න තියෙන්නේ. ඉතින් මචං මේක යට තියෙනවා මචං මෙන්න මේ විදිහට නිල් පාටයක් මම ඔයගොල්ලන්ට ඊතලයකට දාලා පෙන්නන්නම්. ඉතින් මෙන්න මේක එබුවට පස්සේ boys ඉතින් ඔයාලා යනවා මචං මෙන්න මේ වගේ තැනකට. ඊට පස්සේ උඩින් වැටෙනවා boys ඉතින් continue කියලා මචං. මෙන්න මේ විදිහට continue කියලා උඩින් වැටෙනවා. ඒ continue එක ඔබන්න මචං. ඊට පස්සේ ඔයාලා ගෙනියනවා boys ඉතින් ඕගොල්ලෝගේ Play Store එකට. ඉතින් Play Store එකට ගිහලා මචං මෙන්න මේ app එක download කරන්න කියනවා. ඉතින් මේක install කරගන්න මෙන්න මේ විදිහට මචං install කරගන්න ඔන්න ඔය විදිහට install වෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් හරි boys ඉතින් install වුණාට පස්සේ මචං මෙන්න මෙතන open කියලා එකක් තියෙනවා මචං. ඉතින් app එක open කරගන්න. ඉතින් මෙන්න මේ විදිහට open කරගන්න app එක මචං. ඊට පස්සේ Terra box කියලා මචං මෙන්න මෙතනින් ඔයාලා open වෙනවා බලා ගන්න පුළුවන් ඕගොල්ලෝගේ Play Store එකෙන් ගත්ත app එක මචං. ඉතින් එතනින්ම open කරගන්න. ඊට පස්සේ මචං ටික වෙලාවක් යනවා මෙන්න මේ ඊට පස්සේ මෙතන agree කියලා එකක් තියෙනවා මචං. මේ නිල් පාට මම ඊතල වල මුදාලා පෙන්නනවා. ඒ agree එක ඕගොල්ලෝ මෙන්න මේ විදිහට click කරගන්න. ඊට අනිවාර්යයෙන් මචං subscribe කරබල්ලා අනිවාර්යයෙන් මගේ උන් set එකම ඉතින් boys මේ විදිහට කරාට පස්සේ මොනවද මම මේ කියන්නේ කරාට පස්සේ මචං මෙන්න මෙතනින් connective Google කියලා එකක් තියෙනවා. මෙතන උඩ ඒක select කරාට පස්සේ ඕගොල්ලෝගේ Google account set එකක් මෙනවා මෙතනින්. ඉතින් මචං ඔයාලා අලුතෙන්ම Google account එකක් හදලා මචං ඒ Google account එක මචං මෙන්න මේ app එක log වෙන්න මෙන්න මේ විදිහට. හරි boys ඉතින් එන්න මේ විදිහට log වුණාට පස්සේ මචං ඔයාලා යනවා boys ඉතින් මෙන්න මේ වගේ තැනකට ඉතින් අරයි යනවා boys බලා ගන්න පුළුවන්. ඉතින් මේක තාම load වෙනවනේ බා. මෙන්න මේ වගේ තැනකට. හරිද? මෙතන ඇඩ් එක මචං උඩ skip කියලා එකක් තියෙනවා. ඒක ඔබන්න ඊට පස්සේ skip වෙනවා. හරිද? ඊට පස්සේ boys ඉතින් ඔයාලා මචං මෙන්න මේ වගේ තැනකට ගෙනියනවා මචං. ඉතින් බලා ගන්න පුළුවන්. ඉතින් මගේ connection එකත් එක්ක මේක අවුල් යන්නේ. හරිද? ඉතින් මෙන්න මේ වගේ තැනකට ගෙනියනවා. හරිද? ඉතින් මෙන්න මෙතන යට නිල් පාට එක දීලා මචං මේක මෙහෙම done කරගන්න shape එකේ මෙන්න මේ විදියට. ඊට පස්සේ boys ඉතින් ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙතනින් proxy server කියලා මචං මෙන්න මෙතන කහ පාට කාඩ් එකක් එක්ක මෙන්න මේක තියෙනවා. හරිද? ඉතින් boys ඉතින් ඔයාලා යන්න ඕන කොහොට් වන්නදෝ මෙන්න මෙතෙන්ට. හරි. මෙන්න මේ ඊතලේ දාලා තියෙන තැනට මචං යන්න මෙන්න මෙතන ගිහලා මචං මෙන්න මේක ඔබන්න මේක එබුවට පස්සේ ඕගොල්ලන්ට මෙන්න මෙතන save කියලා එකක් තියෙනවා. මෙන්න මේ save එක දීලා යට save එක දෙන්න තියෙන මේ විදියට. ඊට පස්සේ මචං ඉතින් උඹලගේ proxy එක මචං උඩ download වෙනවා. හරිද? මෙන්න මේ නිල් පාට එකක් දෙන්න boys ඉතින්. ඊට පස්සේ මචං මෙතනින් ඕගොල්ලන්ට download කරගන්න පුළුවන් Lazium proxy එක. ඊට පස්සේ මෙන්න මේ screenshot එක දාන්න මෙන්න මේ විදියට මචං උඩ බාර් එකේ download වෙන උඹලට බලා ගන්න පුළුවන්. හරිද? ඉතින් boys ඉතින් මේ විදියට download වුණාට පස්සේ මචං මෙන්න මෙතනින් ඔන්න ඔය විදියට මෙන්න මේ tab එකට ආවිලා මචං මේ ධාරේ පිරෙන ගම්ම ඉඳපල්ලා. පිරෙන ගම්ම ඉඳහල්ලා. හරිද? ඉතින් උඩ tab එකේ බලා ගන්න පුළුවන්. ඉතින් ඕගොල්ලෝ download වෙනවා. ඉතින් boys ඕගොල්ලන්ට මෙන්න මේ විදියට download වුණාට පස්සේ මචං මෙන්න මේ විදියට
ඉන්ස්ටෝල් කරගන්න පුළුවන් මේ ඇප් එක ඇතුළේම මචං බෙටා සර්වර් එක මචං මෙන්න මේ විදිහට ඉන්ස්ටෝල් කරගන්න පුළුවන් ඕගොල්ලෝගේ ඩිවයිස් එකට මචං. ඉතින් වෙන ඇප් ඉන්ස්ටෝල් කරගන්නවා වගේ මචං මෙන්න මේකත් ෆයිල් එකෙම ගිහලා මෙන්න මේ විදිහට ඉන්ස්ටෝල් කියලා එක දීලා මචං ඉන්ස්ටෝල් කරගන්න. හරිද? ඉතින් මේක ඉන්ස්ටෝල් කරගදී මෙන්න මේ විදිහට එලෝ එක කිල්ලයි මචං අර ටික් එකක් දාන්න වගේ ඒක දෙන්න ටික් එක දාන්න උනොත්. හරිද? මගේ නම් ඉල්ලුවේ නෑ. ඉතින් මෙන්න මේ විදිහට බොයිස් ඉතින් බෙටා සර්වර් එක මචං ඩවුන්ලෝඩ් වෙනවා බලා ගන්න පුළුවන් මගේ ෆෝන් එකට මචං. මමත් මේකෙන් හදාගත්තේ ඒකයි මම ඔයාලට අනිවාර්යෙන් මේ වීඩියෝ ගෙනාවා මචං. අනිවාර්යෙන් හරියටම බලලා මචං හදාගනින්න. මං ගෙනාවෙත් අන්න ඒකයි මචං. මේ විදිහට ඉන්ස්ටෝල් වෙනවා පොඩ්ඩක් ඩයලොග්. හරිද? වේනවනේ මචං ලෝට ඩවුන්ලෝඩ් දෙන්නේ. හරිම අගේ පුතේ. ඉතින් හරි. ඉතින් බොයිස් ඉතින් අනිවාර්යෙන් subscribe කරහල්ලා මගේ උන් සෙට් එක මචං. අනේ මචං සබ්ලා නම් මචං අඩුවෙන් වදින්නයි දන්නේ නැහැ. අපේ වීඩියෝස් හොඳ නැති හින්දා දන්නේ නැහැ නේ මං ඉතින්. ඉතින් අනිවාර්යෙන් subscribe කරලා දාගනින්න මගේ උන් සෙට් එක. හරි බොයිස් ඉතින් මෙන්න මෙතෙන් ඕපන් කියන එක ඊට පස්සේ මචං දෙන්න ඔයාලා යනවා මචං මෙන්න මේ වගේ තැනකට කියන්නේ ගරීනා කියලා වෙලා මචං ගේම් එක ඇතුළට ඔයාලව ලෝඩ් කරනවා මෙන්න මේ විදිහට. හරිද? ඉතින් බොයිස් ගේම් එක ඇතුළට මචං මේ විදිහට යනවා මචං. ඔන්න ඔය විදිහට යනවා ගේම් එක ඇතුළට මචං. මම රෙකෝඩ් කරපු හින්දා මචං මේ ස්ක්‍රීන් එක පොඩිවට පේන්නේ. හරිද? මම රෙකෝඩ් කළේ කියන්නේ මගේ ෆෝන් එකේ රෙකෝඩ් කරපු හින්දා. ඉතින් මේ විදිහට යනවා ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් බොයිස්. ඉතින් ගරීනා කියලා වෙලා පොඩ්ඩක් ලැග් එක අනිවාර්යෙන් යනවා මචං. හරිද? ඒක ගණන් ගන්න එපා බොයිස්. ඉතින් ලැග් එකක් යනවා බෑග්ග්‍රවුන්ඩ් එකනොත් යනවා මෙන්න මේ විදිහට මචං. OBB ෆයිල් එක ඩවුන්ලෝඩ් වෙනවා. හරිද? මේක මචං Wi-Fi වලින් උස්සා normal data වලින් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. මම නම් කියන්නේ Wi-Fi එකකින් ඉක්මනට ඩවුන්ලෝඩ් වෙනවා. හරිද? normal data වලින්මුත් එහෙම තමයි. ඉතින් මේක ඩවුන්ලෝඩ් කරගෙන ඉවර කරගන්න. හරිද? ඉවර කරගත්තට පස්සේ මචං ඔයාලා මෙන්න මේක OBB 258ක ෆයිල් එකට ඉවර කරගත්තට පස්සේ මචං ඉතින් ඩවුන්ලෝඩ් කරගෙන ගේම් එක ඇතුළට යන්න. ගේම් එක ඇතුළට ගිහලා guest account එකක් හදාගන්න Google account වලින් එපා මචං. guest account එකක් හදාගෙන මචං log වෙද්දී ඉතින් මෙන්න මේ විදිය එර එකක් ඕගොල්ලොන්ට වැටෙයි. හරිද? මෙන්න මේ විදිය එර එකක් වැටෙයි. ඉතින් මේක හදාගන්න කොහොමද? හරි. ඉතින් මේක හදාගන්න තියෙන මචං මේ එර එකේ ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න. ඊට පස්සේ ඕගොල්ලන්ට UID කියලා උඩ ID එකකුත් පෙන්නයි ඕගොල්ලොන්ට මේ විදියට බලා ගන්න පුළුවන් මචං. ID එකකුත් පෙන්නයි. ID එක යටින් තියෙනවා මචං සයිට් එක link එක. හරිද? ඒ සයිට් එක link එක තියෙනවා මචං. පළවෙනි පින් කමෙන්ට් එකේ number 2 කියලා දාලා link එක ඇති. හරිද? පළවෙනි පින් කමෙන්ට් එකේම උඩ link එක තියෙන්නේ බෙටා සර්වර් එක ඩවුන්ලෝඩ් කරන එක. යට තියෙන්නේ මචං ID එක අන්ලොක් කරගන්න මේ link එක. ඒ දෙවෙනි එක ක්ලික් කළා මචං මෙන්න මේ වගේ තැනකට ඔයාලා ගෙනියයි. හරිද? ඉතින් බොයිස් අනිවාර්යෙන් දෙවෙනි link එක ක්ලික් කරාට පස්සේ මචං මෙන්න මේ වගේ තැනකට ගෙනියයි. ඊට පස්සේ මෙන්න මේ verify tick එක දෙන්න මචං. ඉතින් අනිවාර්යෙන්ම හරි screenshot එක ගහ ගන්න අර එකෙද්දි. හරිද? මෙන්න මේ tick එක දෙන්න බොයිස්. ඉතින් මෙන්න මේ tick එක දුන්නාට පස්සේ ඔයාලා ඇතුළට ගෙනියනවා මචං. අර screenshot එක ගහ ගන්න කියන්නේ account ID කියලා රතු පාටින් ඒ ID එක මෙතන දෙන්න ඕනේ මේ site එකට. හරිද? අනිවාර්යෙන් screenshot එක ගහ ගන්න එකකින්ද මෙන්න මේ tick එක දුන්නාට පස්සේ මචං ඉතින් ඊතලයකනුත් ඔයාලට මම දාලා පෙන්නනවා. ඉතින් tick එක දුන්නාට පස්සේ මචං මෙන්න මේ වගේ තැනකට ඔයාලව ගෙනියයි ලෝඩ් වෙලා. හරිද? මෙන්න මේ වගේ තැනකට ගෙනියයි. මෙන්න මෙතන මචං යට තියෙනවා බොයිස් ඉතින් unlock with discord කියලා එන්න එක දුන්නාට පස්සේ අන්න අර ID එක මෙන්න මෙතන ඉල්ලනවා. හරිද? අර රතු පාට ID එක. අර මේ ස්ක්‍රීන්ෂොට් එක උඩ තියෙන ID එක මෙන්න මෙතන ඉල්ලනවා. ඒ ID එක මෙන්න මෙතන සර්ච් කරගන්න. ඉතින් සර්ච් කරගත්ත පස්සේ මචං unlock with discord කියලා යට කොළ පාට එකක් තියෙනවා බලා ගන්න පුළුවන්. ඒ කොළ පාට එක දුන්නාට පස්සේ මචං මෙන්න මේ විදිහට unlock වෙනවා. හරිද? ID එක මෙන්න මේ විදිහට unlock කරගන්න ඕන. තාම නෑ මචං. හරිද? හරියට බලා ගන්න මචං මෙන්න මේ වගේ තැනකට ගෙනියනවා. මෙතන යට තියෙනවා මචං next කියලා මෙන්න මේ විදිහට ඒ next එක ඔබන්න එක පාරක්. ඊට පස්සේ මචං දෙවෙනි පාර ආයෙත් එනවා මචං මෙන්න මේ වගේ එකක්. මෙන්න මේ වගේ එකක් එනවා. ඊට පස්සේ add apply වෙනවා. ඒ add එක skip කරලා ආයෙ මෙන්න මේක ඔබන්න. ඊට පස්සේ ආයෙ මේක පිරෙනවා. ඊට පස්සේ බොයිස් ඉතින් ආයෙත් next එකක් එනවා. මෙන්න මේ විදිහට මෙන්න මේ දාරේ පිරෙනකම්ම මචං මේක next කර add skip කර මචං ඔබ ඉන්න තියෙන්නේ. හරිද මේක? ඊට පස්සේ මචං අන්තිම එකත් මෙන්න මේ විදිහට ඒබෝඩ පස්සේ congratulations කියලා බලලා මචං ID එක unlock වෙනවා. ඉතින් බලා ගන්න පුළුවන් ඉතින්. ඊට පස්සේ මචං මෙතනින් කතාව ඉවරයි. හරිද? මෙතනින් කතාව ඉවරයි බොයිස් ඉතින්. ඉතින් ඔයගොල්ලන්ටත් පුළුවන් මචං මෙන්න මේ විදිහට diamond use කරන්න පුළුවන් proxy account එකක් හදාගන්න. මේක event spin කරන්නද හැම රෙද්දම පුළුවන්. හරිද? හැබැයි මචං ඔයාලගේ account වලට gift කරගන්න නම් බෑ තාම. ඉතින් ඒවත් ඉස්සරහට මේ channel එකෙන් වැටයි බොහෝ දුරට. හරිද? අනිවාර්යෙන් මම හොයලා බලලා තමයි මේ videos ගේන්නේ. ඒකින් අනිවාර්යෙන් අපේ YouTube channel එක subscribe කරගන්න. ඉතින් මේ video එකෙන් මචං 40,000 යන මචං support එකක් දෙන්න. ඉතින් support එකක් දෙන්න අපේ මේ video එක බලන්න එක viewer කෙනෙක් හරි sub නොකර නම් මේ video එක බලන්න මචං. අනේ තරහ නැතුව මචං කෝක නැතුව ගිහින් subscribe කරලා දාලා video එක like එකක් දාලා comment එකක් දාන්න. video එක දිග වෙන්නේ නැති අවුලක් ගන්න එපා. හරියට මම මේක කියලා දෙන්න ඕන හින්දා මේක ගෙනාවා මචං. ඉතින් එහෙනම් කොල්ලෝ අද සල්ල කැපෙනවා මචං. හැමෝටම bye bye.